Hello everyone, welcome back to my channel. ඉතින් ඔයාලට කොහොමද සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් එන්නකද මාත් එක්ක ගමනක් යන්න. බලන්නකො ඉතින් මේ පාරේ ලස්සන නේද? ලස්සන කැලෑවක් මැදින් තමයි මේ පාර තියෙන්නේ. මේ හරියෙන් යද්දි නම් හරිම cool. ඉතින් දැන් මේ අපි ආවේ බුද්ධංගල රජමහා විහාරයට. ඉතින් මෙහෙ ටිකක් රස්නේ වැටෙන ගොඩාක් රස්නේ. ඒත් ඉතින් අපි යනකොටත් දාල් වෙලා තිබුණා. ඒ වුණාට ඉතින් අපි උඩටම ගියා. බලන්නකෝ ලස්සන ලොකු බුදු පිළිමයක් තියෙනවා උඩ. ඉතින් අපි යනකොට අපිට මෙන්න මෙහෙම ගලක් අයිනේ තියෙන පොකුණක් හම්බුණා. ඒකේ ඉන්නවා මාළු ගොඩාරියක්ම. ඉතින් මේ චූටි වීඩියෝ එකක් ගත්තා ඔයාලටත් පෙන්නන්න. මේ වගේ චූටි අය ගොඩාක් ඉන්නවා. ඒ වගේම ලොකු අයත් ඉන්නවා එකේ. ඉතින් අපි එතන චුට්ටක් වෙලා නැවතිලා ආයෙත් උඩට යන ගමන් තමයි ඉතින් මේ ඉන්නේ. බලන්නකෝ ඇත්තටම එතන මාරම ලස්සනයි. උඩට ගියාම පහළ ටික හරි ලස්සනට පේනවා. ඒ කියන්නේ අපි කියන අර මුළු පැත්තම පේනවා කියලා. එහෙම ගොඩාරියක්ම ලස්සනට පේනවා පහළ ටික. ඉතින් ගොඩක් රස්නේ වෙලාවක් තමයි අපි ගියේ. අපි යනකොට ටිකක් දවල් වුණා. ඒ නිසා හදිසියෙන් ප්ලෑන් කළා තමයි අපි අංකල් ඉතින් යන්න පිටත් උනේ. ඒ නිසා ඉතින් රස්නේ කියලා බැලුවේ නෑ. අවුව කියලා බැලුවේ නෑ. අපි උඩටම ගියා. ඉතින් ඇත්තටම මේ බුදු පිළිම වහන්සේ දැක්කම හිතට හරිම සැනසීමක් එනවා. මේ තියෙන්නේ ඉතින් ලස්සන පොකුණක්. ඇත්තමයි ළමයි මට ඒ වෙලාව නම් මේකට බහලා නාන්න හිතුණා. මේ ඒ තරම් අධික රස්නියක් තිබුණේ. ඊළඟට ඉතින් මෙන්න මේ පාලමෙන් යන එක තමයි ඊළඟට මට කරන්නම අමාරුනේ. මම මේක යන කොච්චර බය වුණාද කිව්වොත් මං කකුල් දෙක වෙවුල තමයි මේකෙන් ගියේ. මොකද මෙතන යනකොට පහළ පේනවා. ඒ නිසා ඔය ඔතනින් එන්නේ පොඩි එක්කෙනාවත් අල්ලගෙන මම තමයි එන්නේ. මේ මෙතනින් මම චුට්ටක්වත් බිමවත් අහකවත් බැලුවේ නෑ වටපිටවත්. මං කෙලින්ම පොඩි එක්කෙනා දිහා විතරයි බලාගෙන ආවේ. මට ඒ තරම් බයයි එතනින් එන්න. මේ ලොකු මේ ගල් දෙකක් අතර ඔක මේ හදලා තියෙන්නේ. පේනවනේ ඉතින් කොච්චර රස්නේද කියලා. අහස නිල් පාටයි. ඉතින් මෙන්න මෙතන මේ තියෙන ගල් වලින් හදපු බුදු පිළිමයක්. ඒත් එක්කම ඉතින් තව ගොඩක් තැන් ලස්සන තැන් තියෙනවා. අර හවස් වෙලා යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ එතකොට රස්නේ නැහැනේ. ඒ නිසා අපි ගිය වෙලාවේ රස්නේ වැඩි. මේ ඔක්කොම මේ ගල් වලින් හදලා තියෙන ළමයි. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් එහෙට මෙහෙට ඇවිදලා බැලුවා. මම මේ පන්සලට ගිය පළවෙනි වතාව මං ගිහිල්ලා නැහැ. හස්බන්ඩ්ගේ ගෙදර තියෙන්නේ ඒ අම්පාර නිසා අපි එහෙ ගියාම මේ ඒ ගමන් තමයි හදිසියෙ ප්ලෑන් කරලා මෙහෙ යන්න හිතුවේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ පස්වග තවුසන් ඉන්න එක හදලා තියෙනවා. මේ ඒක නිකන් දෙල් කොටුවක් කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි පහළට පේන්නේ මේ උඩ ටික. ඉතින් ඔයාලත් ගිහින් බලන්නකෝ මේ පන්සල හරිම ලස්සනයි. ගල් තලාවකට තියෙන්නේ ඇවිදින්නත් අමාරුයි ඉතින්. මේ උඩක් තිබුණ පොකුණක් ඒකෙත් මාළු හිටියා. මේ බලන්නකෝ අපේ අහම්බෙන් දැක්ක ඉබියාළුවෙක් යනවා එතන මේ පහළ. ඒක තැනින් තැන පොකුණු තියෙනවනේ ඒ නිසා. මේ ඉතින් අලියෙක්ගේ යටකටු තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා ඒකත් බලලා අර මේ පුරාවස්තු කියලා තියෙනවා. අන්නේ පුරාවස්තු බලන්න කියලා ගියා. මෙතන උඩට ඒකත් නිකන් ගල් ගුහාවක වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ අපි යන ගමන් තමයි ඉන්නේ. මේ යන්න බැහැ රස්නේ වැඩි නිසා මාව නිකන් අමුතු වෙලා හිටියේ. මේ මට ඒ දරන රස්නේ වැඩිකමට ඒක දරා ගන්න බෑ. මේ තියෙන ඉතින් මෙහෙ තියෙන කෞතුකාගාරය. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා බැලුවා. අර එහා තියෙන්නේ හාමුදුරුවෝ වැඩ වාසය කරන මේ ආවාස. ඒ කියන්නේ භාවනා කරන තැන්. ඊට පස්සේ ඉතින් අපි ආපහු එන්න පිටත් වුණා. මොකද මේ ගොඩක් වෙලා ඉන්නත් බෑ රස්නේ චූටි එක්කනත් එක්ක ගියෙත්. ඒ නිසා මේ ඉතින් මායි හස්බන්ඩ් ගෙනන් ගියේ එයාගේ චූටි එක්කනයි. ඉතින් පොය දවසට එහෙම මේ ගොඩක් සෙනග එනවා.
මොකද ගොඩක් කට්ටිය මෙහෙ එනවා අර දුර පළාත්වල ඉඳන් එහෙම මෙහෙ එනවා. ඉතින් ඔයාලත් ගිහින් බලන්නකෝ. හරිම ලස්සනයි. මම නම් කියන්නේ හවස් වෙලා යන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම ආදරේ. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.